මේ දවස්වල හැමෝම උනන්දු වෙන මාතෘකාවක් තමයි මීට අවුරුදු 13000කට කලින් වඳ වෙලා ගිහිපු පෞරාණික සත්වයෙකුණු ඩයවුල්ෆ් ලව නැවත ප්‍රතිනිර්මාණය කරන්න විද්‍යාඥයන් සමත් වුණා කියන එක. ඔයා Game of Thrones 10000 BC ඇල්ෆා වගේ චිත්‍රපටි බලලා තියෙන කෙනෙක් නම් ඔයා දන්නවා කවුද මේ ඩයවුල්ෆ් කියන්නේ කියලා. ජාන තාක්ෂණයේ දියුණුවත් එක්ක වර්තමානයේ වෙද්දී ඈත අතීතයේ ජීවත් වුණු පෞරාණික සත්තු නැවත ප්‍රතිනිර්මාණය කරන්න හැකියාව අද අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ දවස්වල කතා වෙන විදිහට මීට වසර 10000කට කලින් ජීවත් වුණු ඩයවුල්ෆ්ලට නැවත ජීවය දෙන්න විද්‍යාඥයන්ට පුළුවන් වුණාද? ඉතින් අද අපේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මෙන්න මේ ගැන. ඩයවුල්ෆ් කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු 13000කට විතර කලින් ප්ලයිස්ටොසීන යුගයේ අවසාන භාගයේ ජීවත් වුණු මේ වෙද්දි වඳ වෙලා ගිහිපු වෘක විශේෂයක්. මේ සත්තු උතුරු ඇමරිකාවේ ගොඩක් ජනප්‍රිය ප්‍රාග්ඓතිහාසික විලෝපිකයන්ගෙන් කෙනෙක්. ගොඩක් අය වර්තමාන අලු වෘකයන්ගේ පූර්වජයෙක් කියලා වැරදි වැටහීමකින් මේ සත්තු ඇත්තටම අලු වෘකයන්ට වඩා ගොඩක් වෙනස් විශේෂයක් වෙනවා. වර්තමානයේ වෙද්දි Game of Thrones වගේ ප්‍රබන්ධ කතා වලින් ගොඩක් ඉහළින් කතා කරන මේ සත්තු ඇත්තටම අයිස් යුගයේ ජීවත් වුණු වෘක විශේෂයක්. සාමාන්‍ය අලු වෘකයන්ට වඩා විශාල බරින් වැඩි ශරීර ප්‍රමාණයක් තිබුණු මේ වෘක විශේෂය උතුරු සහ දකුණු ඇමරිකානු කලාව තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා හිටපු සතුන් විශේෂයක් වෙනවා. මේ වැඩුණු වෘකයෙකුගේ සාමාන්‍ය දිග අඩි 5ක් විතර වෙනවා. උස අඩි 2.5ක් විතර වෙන මෙයාලා රාත්තල් 154 ඉඳන් 240ක බරකින් යුතු වෙනවා කියලත් ෆොසිල සාක්ෂි අනුව තහවුරු වෙලා තියෙනවා. මෙයාලා ගැන හොයාගන්නපු පළමු ෆොසිල සාක්ෂිය ලැබෙන්නේ 1854 වසරේ ඉන්දියානාවල එවන්ස්විල් වලින්. ඊට පස්සේ මේ වෘකයන් ගැන අපිට ෆොසිල සාක්ෂි ලැබෙන ප්‍රධානම තැන තමයි ලොස් ඇන්ජලිස් වල ලා බ්‍රියා තාරවලවල් කියන්නේ. මේ පැරණි තාරවලවල් අපිට මේ වෘක නිදර්ශක 4000කට වඩා ලබා දීලා තියෙනවා. මේ තාරවලවල් වලින් මේ තරම් ඩයවුල්ෆ් ෆොසිල හම්බෙන්නේ ඇයි? පරීක්ෂකයන් අනුමාන කරන්නේ මේ ඩයවුල්ෆ්ලා රංචු වශයෙන් දඩයම් කරන්න පුරුදු වෙලා හිටියා කියලා. ඉතින් යම් ගොදුරක් තාරවලක වැටිලා අඩපණ වුණාම ඩයවුල්ෆ් රංචුව මේ ගොදුරට පහර දෙන්න ගන්නවා. ඒත් අන්තිමේදී මේ රංචුවට වෙන්නේ තාරවලට බිලි වෙන්න. උතුරු ඇමරිකාවේ කැලිෆෝනියාව, ෆ්ලොරිඩා සහ ටෙක්සාස් කියන ප්‍රාන්තවල මෙයාලා බහුලව ව්‍යාප්ත වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම මෙක්සිකෝව පුරාත් මෙයාලා පැතිරිලා ඉඳලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දකුණු ඇමරිකාවේ වෙනිසියුලාව, බොලීවියාව සහ කොලොම්බියාව කියන ප්‍රදේශවලත් මේ ඩයවුල්ෆ් ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා ෆොසිල සාක්ෂි වලින් අනාවරණය වෙනවා. දැන් අපි කතා කරමු මෙයාලා කෑවේ මොනවද කියලා. ඩයවුල්ෆ්ලාගේ ප්‍රධානතම ආහාරයක් තමයි බයිසන් ගවයා කියන්නේ. ඒ වගේම ප්ලයිස්ටොසීන අවධියේ ඇමරිකාවේ ජීවත් වුණු ඉක්වස් ෆෙරස් වගේ අශ්වයන් සහ යෝධ බිම්මලසයනුත් මෙයාලගේ ප්‍රියතම ගොදුරු බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම කුඩා මැමත් සතුන් සහ ආහාර හිඟ කාලයේදී මීයන් සහ කුඩා ශීරපායි සතුනුත් මෙයාලා ආහාරයට අරන් තියෙනවා කියලා පරීක්ෂකයන් විශ්වාස කරනවා. කොහොම වුණත් මේ භයානක යෝධ වෘකයන් අදින් වසර 13000කට විතර කලින් අයිස් යුගයේ අවසානයත් එක්ක වඳ වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම දේශගුණයේ උණුසුම් වීම සහ මෙගා ෆවුනා සතුන් වඳ වීම මෙයාලා වඳ වෙන්න ප්‍රධානතම හේතු වුණා කියලා තමයි පරීක්ෂකයන් කියන්නේ. දැන් අපි යමු අපේ ප්‍රධාන මාතෘකාවට. 2021 වසරේ ජනවාරි මාසයේදී ඇමරිකාවේ ඩර්හැම් සහ ඇඩිලේඩ් විශ්වවිද්‍යාල විසින් විශේෂ පුවතක් ප්‍රකාශයට පත් කළා. ඒ තමයි මෙච්චර කාලයක් ඩයවුල්ෆ් න්‍යෂ්ටික DNA සාම්පල ලබා ගන්න ඔවුන් දරපු උත්සාහය සාර්ථක වුණා කියන එක. ඩයවුල්ෆ්ලාගේ DNA සම්බන්ධ පරීක්ෂණ ගොඩක් මේ වෙද්දි කරලා තිබුණත් භාවිතා කරන්න පුළුවන් මට්ටමේ න්‍යෂ්ටික DNA සාර්ථකව ලබා ගනිපු පළමු අවස්ථාව තමයි මේ. ඉතින් විද්‍යාඥයන් ඇමරිකාවේ ප්‍රාන්ත 4කින් ලබා ගනිපු ඩයවුල්ෆ් ෆොසිල 5ක් භාවිතා කරලා තමයි මේ සාම්පල ලබාගෙන තියෙන්නේ. ඉතින් මේකෙදි විද්‍යාඥයන් මයිටොකොන්ඩ්‍රියල් DNA සහ අර්ධ න්‍යෂ්ටික DNA අනුව සාර්ථකව වෙන් කරගන්න සමත් වෙනවා. ඉතින් මේ DNA භාවිතා කරලා ඇමරිකාවේ කොලොසල් බයෝසයන්ස් කියන ජෛව තාක්ෂණ සමාගම වසර 13000කට පෙර වඳ වෙලා ගිය ඩයවුල්ෆ්ලව ප්‍රතිනිර්මාණය කරන්න විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් සමත් වෙනවා ඩයවුල්ෆ් පැටවුන් 3 දෙනෙකුට නැවත පණ ලබා දෙන්න. මේ පැටව 3 දෙනාට රොමියුලස්, රේමස් සහ කලීසි කියන නම් තුනත් ඔවුන් ලබා දෙනවා. මේක වර්තමාන ජාන ඉංජිනේරු තාක්ෂණයේ ගොඩක් විශේෂ පෙරලියක් වුණත්
මේකෙදී හැමෝටම ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඇත්තටම විද්‍යාඥයන්ට මේ ඩයවුල්ෆ්ලව ආයෙත් නිර්මාණය කරන්න පුළුවන් වුණාද? අපි මේ කාරණාව ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. ජාන විද්‍යාව භාවිතා කරලා යම් සත්වයක්ව ක්ලෝන කරන්න නම් ඒකට උසස් තත්ත්වයේ පරිපූර්ණ DNA සාම්පල් තියෙන්න ඕනේ. ඒත් මේ වෙනකන් කරපු පරීක්ෂණ වලින් අනාවරණය කරගන්න පුළුවන් උනේ මේ සතුන්ගේ මයිටොකොන්ඩ්‍රියල් DNA සහ අර්ධ න්‍යෂ්ටික DNA විතරයි. ඒත් සාර්ථක ක්ලෝනීකරණයක් කරන්න නම් ඒකට අනිවාර්යයෙන්ම සම්පූර්ණ ජීනෝම් එකක් අවශ්‍ය වෙනවා. ඒත් මේ සත්තු ව්‍යාප්ත වෙලා ඉඳපු ප්‍රදේශවල බලපෑම නිසා විද්‍යාඥයන්ට සම්පූර්ණ ඩයවුල්ෆ් ජීනෝම් එකක් ලබා ගන්න බැරි වුණා. මොකද මේ වෙනකන් හොයාගන්න පුළුවන් උනේ මෙයාලගේ ෆොසිල කොටස් විතරයි. සම්පූර්ණයෙන් මමීකරණය වුණු මෘදු පටක සහිත ඩයවුල්ෆ් සාම්පල හොයාගන්න තවමත් විද්‍යාඥයන්ට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් මේ නිසා ක්ලෝනීකරණයට අවශ්‍ය සම්පූර්ණ පිරිසිදු DNA විද්‍යාඥයන්ට නැහැ. මේ නිසා කොලොසල් බයෝසයන්ස් විද්‍යාඥයන්ට සිද්ධ වුණා මේ ජීනෝම් එක අලුතෙන්ම නිර්මාණය කරන්න. ඉතින් ඔවුන් මේ සංකීර්ණ ක්‍රියාවලිය කළේ මෙන්න මෙහෙමයි. පුරාණ DNA විශ්ලේෂණය. මේ පරීක්ෂණය කරන්න පරීක්ෂකයන් පැරණි ඩයවුල්ෆ් ෆොසිල දෙකකින් DNA සාම්පල ලබා ගත්තා. මේකට ඔහියෝහි ෂෙරිඩන් ගුහාවෙන් හමුවුණු වසර 13000ක් පැරණි දතකුත් ඇමරිකන් ෆෝල්ස් අයිඩහෝවෙන් හමුවුණු අවුරුදු 72000ක් පැරණි කන්නස්තියකුත් භාවිතා කළා. මේ සාම්පල මගින් අර්ධ ජානමය අණුපිළිවෙලක් ලබා ගන්න ඔවුන්ට පුළුවන් වුණා. මේ නිසා විද්‍යාඥයන්ට දරුණු වෘකයන් සහ නූතන අලු වෘකයන් අතර ජානමය වෙනස්කම් හඳුනා ගන්නත් හැකියාව ලැබුණා. ජීනෝම සංසන්දනය සහ ජාන සංස්කරණය. මේ ක්‍රියාවෙන් පස්සේ විද්‍යාඥයන් කළේ CRISPR-Cas9 කියන තාක්ෂණය භාවිතා කරලා ඩයවුල්ෆ් ලක්ෂණවලට ගැලපෙන නිවැරදි ජාන හඳුනා ගන්න එක. ඉතින් මේකෙදී ඔවුන් කළේ ප්‍රධාන ජාන 14ක් හඳුනාගෙන ඩයවුල්ෆ්ලගේ විශාල ශරීර ප්‍රමාණය, පළල් හිස්කබල් සහ වර්ණය වැනි ලක්ෂණ නැවත සකසන්න අලුවෘක ජීනෝම් එකට නිශ්චිත සංස්කරණ 20ක් සිදු කරලා අදාළ DNA එක සකසපු එක. ඊට පස්සේ අලුවෘකයන්ගේ සෛලවල ජාන ඉවත් කරලා ඒවට ඩයවුල්ෆ් ජාන එකතු කරලා අවශ්‍ය සෛල නිර්මාණය කරගත්තා. මේකෙදී ඔවුන් ඩයවුල්ෆ්ලට විතරක් අනන්‍ය වුණු කායික ලක්ෂණ හඳුනාගෙන මේ නිර්මාණය කරන්න යන සත්වයා මොන වගේ සතෙක් වෙයිද කියන එකත් පුරෝකථනය කළා. සොමැටික් සෛල න්‍යෂ්ටි හුවමාරුව. ඊට පස්සේ විද්‍යාඥයන් කළේ නිරෝගී ගැහැණු සතුන්ගේ ඩිම්බ සෛල අරගෙන ඒවායේ න්‍යෂ්ටි ඉවත් කරපු එක. ඊට පස්සේ මේ හිස් කවච ඇතුළට සංස්කරණය කරපු ඩයවුල්ෆ් DNA න්‍යෂ්ටි බද්ධ කරලා සම්පූර්ණ ජීවී සෛලයක් නිර්මාණය කළා. ඊට පස්සේ මේ බිත්තරය සක්‍රිය කරලා සෛල බෙදීමේ ක්‍රියාවලියට පත් කරන්න සියුම් විදුලි කම්පනයක් ලබා දෙනවා. ඉතින් දැන් මේ කලලය සාමාන්‍ය විදිහට බෙදෙන්න පටන් ගන්නවා. කලල බද්ධ කිරීම සහ උපත. මේ විදිහට සාර්ථකව නිර්මාණය කරපු කලලය වර්ධනය වෙන්න අවශ්‍ය පරිසරය සකසන්නත් ඕනේ. මේකෙදී සාමාන්‍ය ගෘහස්ත සුනක ගැහැණු සතෙකුගේ ගර්භාෂ බිත්තියට කලින් සකස් කරපු කලලය බද්ධ කරලා ඒකට සාමාන්‍ය විදිහට සැකසෙන්න ඉඩ දෙනවා. ඉතින් ඉංජිනේරුමය ඩිම්බ 45කින් ශක්තිමත් කලල 4ක් මේ විදිහට බද්ධ කිරීමෙන් ඩයවුල්ෆ් පැටවුන් 3 දෙනෙකුට උපත දෙන්න කොලොසල් බයෝසයන්ස් විද්‍යාගාරයේ සමත් වුණා. මේ පැටවු 3 දෙනා තමයි රේමස්, රොමියුලස් සහ කලීසි කියන්නේ. මේ පැටවුන්ගෙන් රේමස් සහ රොමියුලස් ඉපදුනේ 2024 ඔක්තෝබර් 1 වෙනිදා. කලීසි කියන ගැහැණු සත්වයා ඉපදෙන්නේ 2025 ජනවාරි 30 වෙනි දවසේ. ඒත් ඇත්තම ප්‍රශ්නේ එළියට එන්නේ මෙන්න මෙතනදී. කොලොසල් විද්‍යාඥයන් නිර්මාණය කළේ ඇත්තම ඩයවුල්ෆ්ලද? මේකට දෙන්න තියෙන පැහැදිලිම උත්තරේ තමයි ඇත්ත වශයෙන්ම නැහැ කියන එක. ඉතින් ඇයි ඒක එහෙම නොවෙන්නේ? කොලොසල් ආයතනය නිර්මාණය කරපු ඩයවෘකයන් වඳ වී ගිය එනෝසියොන් ඩයිරස් සත්තුන්ට ජානමය වශයෙන් සමාන වෙන්නේ නැහැ. මොකද තවමත් විද්‍යාඥයන්ට සම්පූර්ණ ඩයවුල්ෆ් ජීනෝම් එකක් හොයාගන්න බැරි වුණා. මේකට හේතුව තමයි මේ සතුන්ගේ හොයාගනිපු ෆොසිලවල DNA සාම්පල විශාල වශයෙන් හානියට පත් වී තිබීම. මොකද ශීත කලාපයේ ජීවත් වුණු මැමත්ලා වගේ සතුන්ගේ මමීකෘත සිරුරු හිම නිසා සංරක්ෂණය වෙලා තිබුණත් ඩයවුල්ෆ් සතුන් ජීවත් වුණේ උෂ්ණාධික ප්‍රදේශවල නිසා හිම එක්ක යාළගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. මේ නිසා හිමවල සංරක්ෂණය වුණු ඩයවුල්ෆ් මමියක් අද වෙනකන් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් කොලොසල් බයෝසයන්ස් ආයතනයේ නිර්මාණය කරපු ඩයවුල්ෆ්ලා ඇත්තම ඩයවුල්ෆ්ලා නෙමෙයි ජාන වෙනස් කරපු අලුවෘකයන් විදියට සලකන්න පුළුවන්. කොහොමුණත් මේ සතුන්ට පෞරාණික ඩයවුල්ෆ්ලාගේ ලක්ෂණ තිබුණා. 100% සමාන නොවුනත්
හැඩය, රූපය වගේ දේවල් මේ නිර්මාණය කරපු සතුන්ගෙන් දැක ගන්න පුළුවන් වුණා. ඒත් මේකෙදී ගොඩක්ම කැපී පෙනෙන තවත් එක දුර්වල සාධකයක් තමයි ක්ලෝනීකරණය කරපු වෘක පැටව් හිම වගේ සුදු වීම. ඔයා දන්නවා ඇති සුදු රූපානුදර්ශය සාමාන්‍යයෙන් හිමි වෙන්නේ හිම කලාපවල ජීවත් වෙන සතුන්ට කියලා. මම කලිනුත් කිව්වා මේ වගේ වෘකයන්ට හිම කලාප සමග කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. එහෙනම් කොහොමද කවදාවත් සම්පූර්ණ සාක්ෂි නොලැබුණු ඩයවුල්ෆ් ක්ලෝනයකට සුදු පාටක් ලැබුණේ? මෙන්න මේ සාධකයත් කොලොසල් ආයතනය නිර්මාණය කරපු ඩයවුල්ෆ්ලා ඇත්තම ඩයවුල්ෆ්ලා නොවෙන්න ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කතාවේදී ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි ඩයවුල්ෆ් සහ අලුවෘකයන් කියන්නේ එකම පොදු පූර්වජයෙකුගෙන් හැදුණු සත්තු දෙන්නෙක් කියන එක. ඒත් ඇත්තටම ඒක එහෙම නෙමෙයි. 2021 දී ද නේචර් සංග්‍රහ විසින් ඉදිරිපත් කරපු රිසර්ච් එකකින් අනාවරණය වුණා ඩයවුල්ෆ් සහ අලුවෘකයන් අතර කිසිම ඥාති සම්බන්ධයක් නැහැ කියලා. මොකද පරිණාමික වෘක්ෂය ගැන අවධානය යොමු කළොත් පොදු පූර්වජයෙකුගෙන් අලුවෘකයා සහ ඩයවුල්ෆ් කියන සතුන් හැදෙන ශාඛාවෙන් වෙන්නේ අදින් අවුරුදු මිලියන 5.7කට විතර කලින් කියලා මේ වෙද්දි හොයාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ සමස්ත කරුණු ගැන අවධානය යොමු කළාම ලෝකයක් පුදුම කරපු ඩයවුල්ෆ් ක්ලෝනීකරණය ඇත්තෙන්ම 100% නිවැරදි පරීක්ෂණයක් නෙමෙයි කියලා තීරණය කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ විශිෂ්ට නිර්මාණය කරපු කොලොසල් බයෝසයන්ස් ආයතනය කියන්නේ මේ වගේ විශ්මිත පරීක්ෂණ වලින් ලෝකයක්ම අවිත කරපු සමාගමක් කියන එක නම් අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. ඉතින් අනාගතයේදී මේ වගේ තවත් පරීක්ෂණ ගොඩක් කරන්න ඔවුන්ට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරමු. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේ දවස්වල ගොඩක් අයට ගැටලුවක් වෙලා තිබුණු ඩයවුල්ෆ්ලගේ කතාව ගැන ගැඹුරින් සාකච්ඡා කළා. වීඩියෝ එක ටිකක් දිග වුණත් මම විශ්වාස කරනවා අද වීඩියෝ එකනොත් ඔයාට අලුත් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ අදහස කමෙන්ට් කරන්න වගේම අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි අපේ වීඩියෝ එක අවසන් කරමු. අදත් මේ දීර්ඝ වීඩියෝ එකේ අවසානයේ වෙනකන්ම රැඳිලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.